අද මම ඔබට කියන්නේ මේ සාරි පරණ සාරි වලින් කරන මේ නව නිර්මාණයක් පිළිබඳව. ඇත්තටම මාතෘකාව විදිහටම මේ අලුත් නිර්මාණයක් බිහි කරලා තියෙනවා අපි මේ පරණ සාරි වලින්. මෙතනදී මම මේ භාවිතා කරලා තියෙනවා පරණ සාරි දෙකක් ඇත්තටම. ඒ සාරි දෙකම මේ ගොඩ කල් පාවිච්චි කරපු සාරි දෙකක්. මේ ඇත්තටම මේ අපිට මෙහෙම ගැටලුත් තියෙනවා. සමහර සාරි අපි මේ නැවත ඇඳා මේ සාරි මේ කාලයක් යනකොට එපා වෙනවා. සමහර සාරි මේ සාරියට ඇඳලා පස්සේ ඒවා මේ ඔය කකුලට පෑගෙන හරියෙන් ඩැමේජ් වෙන්න පුළුවන්. සහ යට වාටි මේ ඔසරේට ඇඳත් යට වාටිය මේ කුණු ගෑවිලා එහෙම එක පැත්තකින් මේ පරණ ගතියක් පේන්න පුළුවන් ඒ කොටසේ. සමහර වෙලාවට පොඩි මේ ඩැමේජ් ඉරිච්ච ගතිය එහෙමත් එන්න පුළුවන්. ඉතින් මේ ඕනේ මේ සාරියකට මේ යම් විසඳුමක් ගන්න පුළුවන්. අලුත් නිර්මාණයක් විදිහට ඇත්තට මේක පේනවා. ඒකේ අලුත් මේ ලස්සනකුත් තියෙනවා. මේකෙදී ඇත්තටම මම මේ පාවිච්චි කරේ තනි පාට සාරියකුයි printed මල් තියෙන සාරි එකකුයි සාරි දෙකක් ඇත්තටම ඒ දෙකම එකතු කරලා අලුත් නව සාරි එකක් නිර්මාණය කරා. නමුත් අර සාරි දෙකම ඇත්තටම මේ ඩැමේජ් සහ පරණ සාරි දෙකක් නිසා තමයි එහෙම එකතු කිරීමක් කරේ. අනිත් එක මේකෙදී ඔසරි පොටට අරන් තියෙන මම ඒ තනි printed මල් රෙද්ද ඊට පස්සේ මේ නෙරිය කොටසට තනි පාට මේ සාරියෙන් ඒ කොටස අරගෙන තියෙනවා. සාරි හැට්ටෙට මේ ඒ සාරි දෙකම කලවම් කරපු රෙදි දෙකෙන්ම තමයි ඒක නිර්මාණය කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මෙහිදී මේ ඔසරේ පහළ රෙද්දෙදි මම මේ printed රෙද්ද යටින් දාලා තනි රෙද්ද ඒකේ උඩින් එකතු කරලා මාලා තියෙනවා. මේකෙදි විශේෂයෙන් මේ තනි රෙද්ද නම් මේ බොහොම සැහැල්ලු රෙද්දක්. උඩ එහා මෙහා පේන රෙද්දක්. හැබැයි මේ printed රෙද්ද එහෙම නෑ. නමුත් සිල්ක් සාරි දෙකම මේ මල් රෙද්ද මේ මල් සාරි එක මේ ගොඩ ලොකු ලුක් එකක් පේන සාරි එකක්. ඒකෙදි මම අර තනි පාට සාරියකින් කරා අර ගොඩ ලුක් එකක් තියෙන මල් පේන ගතිය මේ අඩු කරා මේ තනි පාට රෙද්ද උඩින් ඇප්ලයි කරලා ඇත්තටම. ඒකෙදි මේ තව විශේෂ ලස්සනකුත් තියෙනවා. වෙනම ලුක් එකක් තියෙනවා මේ printed සාරියේ මල් ටික මේ අර normal සාරියකින් එළියට පෙනෙද්දි. විශේෂයෙන් මේ 77ට මම ඒ printed මල් රෙද්ද සාරියකින් මේ අත ටිකක් දිගට දාලා තියෙනවා. සහ අනිත් ඒවා මේ හැබැයි මේ ලයිනින් එක නම් සුදු පාට ලයිනින් එකක් දැම්මා මේ ගොඩ පාට වැඩි හින්දා අනිත් සාරියකෙත් පාට වැඩි හින්දා මේ චාම් ගතියක් ලබා ගන්න වෙන ලොකු වෙනසක් කරේ නැහැ මේකෙදි. අර ඩැමේජ් මේ printed මල් සාරි එක ගොඩ ඩැමේජ් තිබ්බ කොටස කපලා අයින් කරලා සාරි පොටට අරගත්තා ඒකේ එහෙමම. සහ මේ අත් දෙකට යොදාගත්තා. ඇත්තටම මේ වගේ මේ සාරි මෙහෙම ඩැමේජ් කිව්වට ඉතින් මුළු සාරිම ඉරෙන්නේ එහෙම වෙන්නේ නැහනේ. පරණ වෙන්නේ නැහනේ. සාරි වල තව රෙදි වල තව ලක්ෂණයක් තියෙනවා. මේ සාරි රෙදි මේ කොච්චර කල් ඇඳලා නිකන් මේ සමහර සාරි රෙදි පරණ ගතියක් නැහැ. අර අපිට මේ එක්ක ඩැමේජ් ගතියක් තිබ්බොත් ගැටලුවක්. එහෙම නැත්නම් ඉතින් අර අපිට ඇඳලා එපා වෙන මේ සාරි එහෙමනොත් මේ වගේ වෙනසකට යන්නත් පුළුවන්. මේකදී ඇත්තටම නම් මේ අර මේ වාටි ඉරිච්ච ගතියක් තිබ්බා සාරි වල. මේ ඒකයි මේ වෙනස කරේ. අනිත් එක මට හිතෙනවා මේ විශේෂ ලස්සනක් තියෙනවා කියලා මේ කලර්ස් දෙකේ මැච් කිරිල්ල හින්දා වෙනම ඇටෙන්ෂන් එකක් එනවා. හැබැයි මේ සාරි මේ දෙකම සාරි වලට තමයි normal අඳින්න
මේ ගොඩක් ඇන්දේ. එහෙම සාරි වලට ඇඳාම අර අපිට අර ඉස්සරහට ෆ්ලීට් වැටෙන කොටසදී මේ කකුලට පෑගිලා එහෙම මේ පොඩක් ඉරෙන්න පුළුවන්. එන්නේ ඒ වගේ ඒවට මේ වගේ ඔප්ෂන් ඉතින් හොඳයි කියලා මට හිතෙනවා. මේ ගොඩක් ලස්සනයි කියලා හිතනවා. ළමයිනුත් මේ ඉස්කෝලේ අඳිනකොට නම් ළමයිනුත් මේ වගේ වෙනස්කම් වලට ආසයි. ඉතින් එයාලගෙන් හොඳ කමෙන්ට් තියෙනවා මේ වගේ වෙනස් සාරි වලට. ඉතින් මම යෝජනා කරනවා ඔයාටත් ඔයාට ඇඳලා එපා වෙච්ච සාරි තියෙනවා නම් එහෙම නැත්තම් පොඩි ඩැමේජ් වෙච්ච ඒවා තියෙනවා නම් ඒවට මේ වගේ ඔප්ෂන් එකකට යන්න පුළුවන් ඇත්තටම. හැබැයි මේ තව අපිට ඔය සාරියේ මේ පහළ කොටස පොඩක් කකුලට පෑගිලා එහෙම ඔය බයික් වලට එහෙම පොඩක් අහුවෙලා වගේ පොඩි ඩැමේජ් තියෙනවා නම් ඒවා ඩැමේජ් පේන්නේ නැති වෙන්න අඳින මේ සිස්ටම් එකකුත් භාවිතා කරන්න පුළුවන්. එහෙම මේ වහන්න පුළුවන් නම් ඇත්තටම වහලා අඳින්න පුළුවන් අලුත් සාරි නම්. එහෙම නැත්තම් මේ පරණ සාරි නම් මේ ගොඩක් අයින් කරන්න කොටසක් වගේ තියෙනවා නම් මේ වගේ ඔප්ෂන් එකකට යන්න පුළුවන්. ඇත්තට මේ මැහුවට පස්සේ මේ ඒක අලුත් සාරියක් විදිහටයි දැනෙන්නේ. ෆීල් වෙන්නේ. ඒතර ඔයාටත් ආස හිතෙනවා. එතකොට අලුත් මේ ඩිසයින් එක අනේ අලුත් සාරියක් විදිහට නැවත ඒක අඳින්න. මේකෙත් මමත් ඇත්තටම මේ ඔය මේකේ තියෙන ප්ලේන් සාරියට එච්චර කැමැත්තක් තිබ්බ සාරි එකක් නෙමෙයි. මේ නමුත් දැන් මේක එකතු කරලා හැදුවට පස්සේ ඒක විශේෂ ලස්සනක් වෙනවා. ඇත්තටම මේක අර මල් ප්‍රින්ටඩ් මල් සාරිය නම් ඇත්තටම මේ ලස්සනයි ඒ සාරි එක. ඒක මේ ඇඩ් කරාට පස්සේ මේ අමුතු ලස්සනක් පේන්න තියෙනවා. මේ ඈතට එහෙම හරි ලස්සනයි මේ සාරි එක. ඉතින් ලොකු වෙනසක් කරලා නැහැ. මේක අර ප්‍රින්ටඩ් සාරි එකයි ප්ලේන් එකයි එකට එකතු කරාට පස්සේ මම අර හැමදාම කියනවා වගේ මේඩප් වලට මේ ඉස්සරහා ඔසරිය මේ හොඳ නීට් එකට ගන්න පුළුවන්. අර එහා මෙහා පේන ගතියත් අඩු වෙනවා. ලස්සනට අඳින්න පුළුවන් පිළිවෙලට. එහෙම වුණාට පස්සේ මේකේ අර සාරි 70 අත ටිකක් දිගට දාන්න හිතුවා. මේ ඒ අර මල් රෙද්ද පොඩක් ලස්සනට ඈතට පේන්න ඕන හින්දා මොකද අර දම්පාට රෙද්දත් ප්ලේන් රෙද්දත් වැඩියෙන් භාවිතා කරලා තියෙන හින්දා මේ විශේෂ ලුක් එකක් ගන්න තමයි එහෙම වෙනසක් කරේ. අය මේකේ සාරි 70 මේ සාරි 70ටත් පොඩි මල් සාරියේ පොඩි මේ ලයිනින් එකක් බෙල්ල වටේට ආලලා තියෙනවා ටයිපින් එකක් වගේ. ඒකෙත් මේ 아무තු මේ ලස්සනක් අරගෙන තියෙනවා. යටටත් පොඩි මේ පටියක් වගේ ආලලා තියෙනවා මල් රෙද්දෙන්. එහෙම තමයි මේකේ මේ වෙනසක් කරලා තියෙන්නේ. ඉතින් අපි නැවත දවසක හම්බෙමු. අර ඔයාගේ ඉරිච්ච සාරි යට ඩැමේජ් එක අයින් කරලා අඳින විදිහත් අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. ඉතින් ඔයාලා සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.